හරි. ඔයාලගේ ශීඝ්‍ර පුර්ණේක්ෂණ 9 කතා කරනවා 108ක වාර්ෂික සුළු පොලියට රුපියල් 30000ක මූල්‍ය ආයතනයක තැන්පත් කළ අයෙකුට වසරක් අවසානයේ ලැබෙන පොලිය අවුරුද්දක පොලියනේ. එහෙනම් ඒකට අපි කරන්නේ ණයටගත් මුදල වැඩි කරා නම් හරිනේ වාර්ෂික පොලිය ප්‍රතිශතය. ඒ කියන්නේ 100ට කියන්නේ 8. බිරිඳට බින්දෙක් කපල යනවා 300 වැඩි කිරීම 8 බිරිඳ දෙක පස්සට දාගත්තා 8 වරක් 3 24යි. එතකොට යාට අවුරුද්දට පොලිය ගෙවන්න තියෙනවා රුපියල් 2400යි. හරිනේ. ඊළඟට කියනවා දී ඇති වෙන්රූප සටහනේ A' ඡේදන D මගින් නිරූපණය කරන පෙදෙස අඳුරු කර දක්වන්න. ඉස්සර මම කටු සටහනක අඳුරු කරලා දක්වන්නම්. මෙන්න තියෙනවා කටු සටහනක්. රවුන්ඩ් දෙකක් ඇඳලා මෙතන තියෙනවා A කියන කුලකය. මෙතන තියෙනවා B කියන කුලකය. මට තියෙන්නේ මෙතන A' වෙන පැත්තකට පාට කරන්න. A' කියන්නේ A රවුන්ඩින් එළියේ. A රවුන්ඩින් එළියේ. ඊට පස්සේ මේ B කෙනෙක් කෙන අනිත් පැත්තට පාට කරන්න. වෙන පාටකින් පාට කරන්න. වෙන B කෙනෙක් කෙන. B රවුන්ඩ්. දැන් බලන්න මේ දෙක අතර තියෙන ඡේදනය. ඡේදනය කියන්නේ දෙපැත්තටම ගිය පොදු ටික. පොදු ටික කියන්නේ හඳගාද වගේ කැලේ පාට කරන්න හරියි. දැන් උත්තරයට එන්නේ දෙපැත්තටම ගියලු ඉලි ටික. ඒ කියන්නේ හඳගාද වගේ කැලේ. හරි. ඊළඟට තුන්වෙනි ගාන x වලගේ හොයන්නලු. ඔයා දන්නවා මෙතන මට නම් පේන්නේ 30ක් වගේ. හරියට පේන්නේ නැහැ. 30ක් හරි 30ක් හරි 30 කියලා හිතනවා. මේක x වලගේ තමයි අපි ගහන්නේ. මේ රේඛා දෙක සමාන්තරයි නම් මේ තියෙන ඉසර් දකුණක් ඔයාලට පේනව නේද? ඉසර් දකුණ කියන මේ කෝණ සමානයි. මේක 30යි නම් මෙතන තියෙන්නේ 30යි. ඒ වගේම ඔයා දන්නවා මේ සරල රේඛා දෙක. සරල රේඛා දෙක ඡේදනය වුණාම හැදෙන්නේ මේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණත් විශාලත්වයෙන් සමානයි. ප්‍රතිමුඛ කෝණත් විශාලත්වයෙන් සමානයි. එතකොට මේ කෝණය, ඒ කියන්නේ එකතු කිරීම ඉහ කියන කෝණය නේද? මෙතන තියෙන 110 කියන කෝණයයි සමාන වෙනවා. ඉතින් ධනතිය දාන එහා පැත්තට එතකොට ඍණ 30ක් වෙනවා. එතන 110න් අඩු කරා නම් හරි 30ක්. 110න් 30ක් අඩු කරාට පස්සේ ආට එනවා 80ක් වෙනවා. x සමානයි 80ක් කියලා. හරිනේ නේ? පැහැදිලි නේ? හරි. ඊළඟ හතරවෙනි ගාන 2ax වර්ගය 4ax 8ax වර්ගය. මේව පදවල කුඩා පුදු ගුණාකාරය සොයන්න. කුඩා පුදු ගුණාකාරය හොයනකොට ඔයා මේව ලියා ගන්න පිළිවෙල. මුලින්ම ලියන්න 2ax වර්ගය. ඊට පස්සේ 4ax. ඊළඟට 8ax වර්ගය. ඔය ටික ලියා ගත්තා. ඊට පස්සේ බෙදලා ගන්න. දෙක ගත්තොත් දෙක දෙකෙන් බෙදුනට පස්සේ එකයි. එතන දෙක කියලා කියන්නේ දෙකේ පළවෙනි බලය. ඊළඟට a වල බලයක් නැති හින්දා a වල පළවෙනි බලය. x වල දෙවෙනි බලය. හතරක් එහෙමයි. හතර දෙකෙන් බෙදුනට පස්සේ දෙකයි. අයිවා දෙක දෙකෙන් බෙදුනට පස්සේ එකයි. ඒතර හතර කියන්නේ දෙකේ දෙවෙනි බලය. මේකේ a වලත් පළවෙනි බලය. x වලත් පළවෙනි බලය. මේකේ 8ත් වගේ බෙදාගෙන ගියාම 8 දෙකෙන් බෙදුනම 4යි. 4 දෙකෙන් බෙදුනම 2යි. 2 දෙකෙන් බෙදුනම 1යි. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. මේක x වල දෙවෙනි බලය. දැන් අපි කුඩා පුදු ගුණාකාරය කියලා ලියනවා. ලියලි වල වෙලා උපරිම බල ගන්න. දෙකේ වයින් ගත්තොත් උපරිම බලය දෙකේ තුන්වෙනි බලය. a වයින් ගත්තොත් a වල පළවෙනි බලය. x වයින් ගත්තොත් x වල දෙවෙනි බලය. එතන දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක ඒ කියන්නේ 8යි. මෙතන a ගත්තා මෙතන x ගත්තා. දැන් උත්තරේ එනවා 8යි ax වර්ගය කියලා. ඔන්න කුඩා පුදු ගුණාකාරය හරි. ඔය වගේ හදන්න. හැම පේපර් එකේම තියෙන ඔකේ එනවා. මේකත් ඒ වගේ වෙනවා. දර්ශක අංකණය ලියන්න. ඉතින් මෙයා තමයි පාදේ. එයා ලියාගත්ත ඉස්සෙල්ලා. මෙයා තමයි දර්ශකය. එයා ලියාගත්ත උඩි. සමාන වෙන්නේ මැද තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 32කට.
හරි දර්ශකාංකණය ගැන විතරයි තියෙන්නේ. ලිව්වා. 6. රූපයේ දැක්වෙන තොරතුරු අනුව x අගය සොයන්න. මේකයි සමානයි කියලා දාලා තියෙනවනේ. මේ දෙක සමානයි නම් මේකට ඉස්සරහින් තියෙන මේ කෝණයයි මේකට ඉස්සරහින් තියෙන මේ කෝණයයි සමාන වෙනවා. හරිනේ? මේක x නම් මේකත් x. ඉතින් අවුලක් නැහැ මේක ප්‍රතිමූල කෝණවලින් විශාලත්වයෙන් සමාන වෙනවා. ඉතින් මේකයි සමානයි. ඒ කියන්නේ x සමානයි උත්තරේ 52. x සමානයි 52. ඊළඟට 7 වෙනි ගාන. කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග හොයන්න. චාපදිග හොයන්න සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ එදිගනේ චාපදිගය කියන්නේ. චාපදිග හොයන සූත්‍රය තමයි මොකක්ද? 360න් θ. θ කියන්නේ මේ කෝණය 45. වැඩි කරනවා 2πr දී. කපුවට පස්සේ මේකට 1යි මේකට 8යි. ඒක මෙතන එනවා 8න් එක. 2 ලිව්වා. π කියන්නේ 7/22. r කියන්නේ අරේ 14. මේකට 1යි 7යි මේකට 2යි. මේකට 1යි මේකට 4යි. මේකට i මත් 2යි මේකට 1යි. මේකට 1යි මේකට 11යි. එහෙනම් චාපති කියනවා කෙලිම කීයක් කියලා? සෙන්ටිමීටර් 11ක් කියලා. එහෙනම් උත්තරේ ඉන්නේ සෙන්ටිමීටර් 11යි. චාපති ගණන ඊළඟට 8 වෙනි ගාන යනවා සාධක හොයන්නේ කියලා. සාධක හොයන්න ඉස්සෙල්ලා මේකේ පොදු සාධක එළියට ගන්න. මේක දෙකේ ඉලක්කමක් පොදුවේ ඉන්න දෙකක් එළියට ගන්න. දෙකක් එළියට ගත්තා පස්සේ මෙතන x වර්ගය ඉතුරු වෙනවා. මේකෙන් දෙකක් ගත්තා පස්සේ දෙක දෙකෙන් බෙදෙනවා එකක් ඉතුරු වෙනවා. තාම ඉවර නෑ. ඊට පස්සේ පුළුවන් මේ ඇතුලේ වර්ග දෙකක අන්තරයක් දාන්න. එහෙනම් ඇතුලේ වර්ග දෙකක් හදා ගන්න පුළුවන්. එක කියලා කියන්නේ එකේ වර්ගය. දැන් ඉතින් කෙලින්ම සාධක දෙක දාන්න දෙක වාරයක් එක සාධකයක් තමයි මේක විල මේක. අනිත් සාධකය තමයි මේක ධන මේක. නම් දෙක වාරයක් එක සාධකයක් x විල එක අනිත් සාධකයේ x ධන එක. හරිනේ? ඊට පස්සේ 9 වෙනි ගාන. දී ඇති ත්‍රිකෝණ අතුරින් අංග සම ත්‍රිකෝණ යුගලය තෝරන්න. අංග සම වෙන්න නම් බලන්න මේකේ කෝණ දෙකයි පාදයෙන් ඉන්නේ කොයි මේකේම දීලා තියෙන්නේ. දැන් මේකේ මට කෝණය හොයාගත්තොත් මෙතන 180 ට මෙතන 70. එතන මේ ඉදි කෑලි ඉස්සරහින් තියෙනවනේ 70. මේකෙත් තමයි ඉදි කෑලි ඉස්සරහින් 70 තියෙනවා. මේකෙත් ඉදි කෑලි ඉස්සරහින් 70 තියෙනවා. හරිනේ? හැම එකේම 70 නම් තියෙනවා. හැබැයි ඒකේ ඉදි කෑලි ඉස්සරහින් 70 ඉදි කෑලි ඉස්සරහින් 70. හැබැයි මෙන්න මේක ගන්න බෑනේ. මොකක්ද දන්නවයි? දැන් මේ කෝණ දෙකේ අපි අගයන් දන්නේ නැහැනේ. දැන් මේ දෙක 50යි 60යි කියලා දන්නවා. මේක අපිට 60යි කියලා හොයා ගන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවද මේක මේ දෙකේ එකතු 110ක් එනවා. ඇත්තටම 110යිනේ. අපි දන්නේ නැහැනේ මේක 60 60ද 65ද දෙකකුත් දන්නේ නැහැනේ. ඒත් මේක අපිට ගන්න වෙන්නේ නැහැ. මේකකින් වැඩක් නෑ. මේ කෝණේ 70 වුණා කියලා මේක 60යි 50යි වෙන්නේ නැහැ. මේ කෝණ දෙකක් දන්නේ නැහැ. මේකේම අවුලක් නේ. මේකේ මේක 70යි කියලා හොයා ගන්න පුළුවන් දෙකක් දන්නේ නැහැ. මේකෙත් දෙකක් දන්නේ නැහැ 60යි කියලා හොයා ගන්න පුළුවන්. ඒත් මේක වැරදි. මේක අංග සම වෙන්නේ නැහැ. අංග සම වෙන්නේ මේ දෙක. ABC ත්‍රිකෝණය XYZ එක. ABC ත්‍රිකෝණය අංග සමයි XYZ. හරිනේ? මේක අයින් කරේ දැන් මේකේ නම් කෝණ දෙකක් දන්නවා එක කෝණයක් හොයාගන්න පුළුවන් ඉවම 70. මේකේ කෝණ දෙකක් දන්නවා 60 ආවා. හැබැයි දැන් මේක ඉරිගෑල් ඉස්සරහා තුනේම 70 තමයි. ඒකට මේ කෝණ සමානද කියලා අපි දන්නේ නේ. මේ දෙකම දන්නේ දීත්තා එක ගන්න බෑ. ඔයගොල්ලෝ පේනවත් දන්නේ නැහැ. හම්බ පේනවනේ නේ. ඔයගොල්ලෝ නෑනේ. හරි. ඊළඟ 10 වෙනි. මේකෙත් හරය සමාන වෙන්න ඕන සුළු කරන්න. මේකේ x වර්ගය තියෙනවා.
x වර්ගේ නැති ඉන්න මේක x වලින් ගුණ කරනවා. එතකොට මේක x ගෙන් ගුණ කරාට පස්සේ එනවා x කියලා 1x කියලා. එතන x වර්ග කියලා. මේක එනවා උඩ 2 යට x වර්ග. දැන් දෙකේම x වර්ග කියන හින්දා x වර්ග පොදු හරයට දාලා දිනන්න. උඩ එනවා x අඩු කිරීම දෙක කියලා. කොච්චර? ඊළඟට 11 අරය සෙන්ටිමීටර 7ක් වූ සිලින්ඩරයක අරය සෙන්ටිමීටර 7ක් වෙච්ච සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨකේ වටේ මේ වටේ වර්ගඵලය දීලා තියෙනවලු 440ක් කියලා. හරිනේ? ඔයාට කියනවා මේකේ උස හොයන්න කියලා එච්චරාගේ හොයන්න කියලා කියනවා. ඉතින් ඔයා උස හොයන්න සූත්‍රය දාන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය ගන්න 2πr h කියලා. එතන වර්ගඵලය දන්නවා 440යි කියලා. එතකොට 2 දන්නවා. π කියලා කියන්නේ 7න් 22ක් දන්නවා. r කියන්නේ අරය 7 දන්නවා. h දන්නවා. 4ට කැපිලා යනවා. මෙතන 440 එනවා. මෙතන ගුණ කළාම 44 එනවා. ගුණ කිරීම h එනවා. දෙපැත්තම 44න් බෙදුවට පස්සේ අපිට h ලග්ගය හොයාගන්න පුළුවන්. ඒක h සමානයි 10ක් කියලා. එහෙනම් මේකේ උස 10ක් කියලා. හරිනේ? ඊළඟ 12 වෘත්තයේ කේන්ද්‍රය ඕලු AOCD කියන්නේ සමාන්තරාශ්‍රයක්ලු. මේක සමාන්තරාශ්‍රයක් නම් මේ සම්මුඛකෝණ සමානයිනේ. මේක 70 නම් මේකත් 70. ඒ වගේම මේක ආරයක් මේක ආරයක් නේ. මේක 70 නම් මෙතනත් 70. මොකක්ද දන්නේ අහලා තිබ්බල. AOB කෝණේ විශාලත්වය. AOB කියන්නේ මේක අහලා තිබ්බ. ඒ අවුලක් නැහැ. මේ තුන එකතු 180ට සමාන කියලා උත්තරේ ගන්න. එතකොට AOB දාන 70 දාන 70 සමාන වෙනවා 180. AOB කියලා කියන්නේ 70 140 සමාන වෙනවා 180. ධන 140 අයින් කරන්න දෙපැත්තටම දාන ඍණ 140. මේකට මේ කැපිලා ගිහිල්ලා AOB කියලා එනවා. මේකෙන් මේක අඩු කරාට පස්සේ 40ක් කියලා එනවා. ඒතර AOB සමාන වෙනවා 40. හරි ඊට පස්සේ 13. මේක විසඳන්න තියෙන්නේ. මේක විසඳනකොට එක්කෝ x සමානයි බිඳුව කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කෝ මේක සමානයි බිඳුව, එහෙම නැත්නම් මේක සමානයි බිඳුව. එහෙම නැත්නම් x ධන 5 සමානයි බිඳුව. එතකොට එක්කෝ x සමානයි බිඳුව හෝ ධන 5 යක් විතර දානවා ඍණ 5ක් වෙනවා. එහෙම නැත්නම් x සමානයි ඍණ 5. හරිනේ? එක්කෝ x සමානයි බිඳුව, එහෙම නැත්නම් x සමානයි ඍණ 5. ඊළඟ 14. රුපියල් 10000ක් ණයටගත් අයෙකු අවුරුද්දක් අවසානයේ රුපියල් 11200ක් ගෙවා ණයෙන් නිදහස් විය. අය කර ඇති වාර්ෂික සුළුපොලි අනුපාතිකය හොයන්න. ඉතින් 10000ක් අරගෙන 11200ක් ගෙවලා නිදහස් වෙනවා නම් අවුරුද්ද පොලිය හොයා ගන්න පුළුවන් 11200න් 10000 අඩු කරන්න. එතකොට එනවා 1200. හරි? ඒතර අනුපාතය හොයන්න පුළුවන් ඉර උඩ දාන්න පොලිය කියන්නේ 1200 ඉර යට දාන්න ණයටගත් මුදල වැඩි කිරීම 100. බින්දයට බින්දේ කපල යනවා බින්දයට බින්දේ කපල යනවා උත්තරේ නෝ කීයක් කියලා 112ක් කියලා 112. හරි ඊළඟට 5 වෘත්තයේ කේන්ද්‍රය OB හරි අරය සෙන්ටිමීටර් 13යිලු. අරය කියන්නේ මේකනේ. මේක සෙන්ටිමීටර් 13යි. ඊට පස්සේ OP කියලා කියන්නේ 5යි. මේක 5යි. AB ජායේ දිග. ඔයා දන්නවා මෙන්න ලම්බකයක් ගහපු ගමන් මේ ජාය සමාන කොටස් දෙකකට බෙදෙනවා. අපේ ගාන්නේ මේ සම්පූර්ණ විසර මේ දිග හොයාගන්න. x කියලා අකුරක් දාලා පයි දෙක සම්බන්ධ දාන්න. එතන 13 වර්ගයේ සමාන වෙනවා x වර්ගයේ ධන 5 වර්ගය. 13 වර්ගය කියන්නේ 13 වලා 13 169යි. මෙතන x වර්ගයේ 5 වර්ගය කියන්නේ 25. ධන 25 මීටර දාන්නට පස්සේ 169 අඩු කිරීම 25ක් වෙනවා. එහා පැත්තේ x වර්ගය වෙනවා. හරිනේ? මේකෙන් මේක අඩු කරාම 140 කරයි.
එහා පැත්තේ x වර්ගෙන්. වර්ගය අයින් කරන්න වර්ග මූල ගන්න. ඒතර x සමානයි 12ක් කියලා. හරිනේ. x සමානයි 12යි කියන්නේ ඒ වගේ දෙගුණයක් තමයි සම්පූර්ණ දිග. ඒතර AB දිගට එනවා 12 වැඩි කිරීම 2. 12 දෙකෙන් වැඩි කරාට පස්සේ සෙන්ටිමීටර් 24යි. හරි. ඊට පස්සේ 16 සමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක උපකල්පිත මධ්‍යයන්‍ය 40කි. අපගමනවල මධ්‍යයන්‍ය මේක ඍණ 2.2දී සැබෑ මධ්‍යයන්‍ය හොයන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මධ්‍යයන්‍ය හොයන සූත්‍රය මධ්‍යයන්‍ය සමානයි a ධන සිග්මා fd බෙදීම සිග්මා f. ඔය මේ තියෙන්නේ මේ උපකල්පිත මධ්‍යයන්‍ය කියන 40. ඒ කියන්නේ a සමාන වෙන්න ඒ වලගේ තමයි 40 කියන්නේ. ඊට පස්සේ මධ්‍ය අපගමන වල මධ්‍යයන්‍ය කියන්නේ මේ සෙට් එකේ වගේ. සෙට් එකේ මගේ ඍණ 2.2යි. තරහ ලියන්න අඩුවොත් නෑ. හරිනේ. ඉතින් අපිට සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් 40 මේක අඩු කරාම 37.8යි. එහෙනම් ඇත්ත මධ්‍යයන්‍ය 37.8. හරිනේ. ඊළඟ 17. මේකෙත් අපිට ඍණ එක අයින් කරන්න පුළුවන් දෙපැත්තටම ධන එකක් දාලා මේකයි මේකයි කැපිලා යනවා 2x බෙදීම 3 සමානයි 5යි 1යි 6යි. දැන් තුනේ ඉලක්කම අයින් කරන්න දෙපැත්තම 3ෙන් වැඩි කරලා දාන්න. 3ට 3 කැපිලා ගිහිල්ලා 2x ආවා. 6 වරක් 3 18ක් එනවා. x හොයා ගන්න දෙපැත්තම 2කින් බෙදලා දාන්න. x සමානයි 9ක් එනවා. x සමානයි 9. 18 මේකේ අපිට කියනවා x ලාගේ. ඉතින් අවුලක් නැහැනේ. මෙන්න මේ ඡාපය දිහා බලන්න. මේ ඡාපය වගේ මේ තියෙන්නේ කේන්ද්‍රය හදපු කෝණය නම්. ඒ ඡාපය වගේ මේ තියෙන්නේ මේ ඡාපය වගේ මේ තියෙන්නේ පරිධිය හදපු කෝණය නම්. මේ ඡාපය වගේ මේ තියෙන්නේ පරිධිය හදපු කෝණය. මේවට අපි කියනවා එකම ඛණ්ඩේ කෝණ කියලා ඒවා සමානයි. දැන් x ලාගේ එනවනේ මේ සරල රේඛාවක් නේ. සරල රේඛාවක බද්ධ කෝණ දෙක එකතු අංශක 180යි පුතේ. හරිනේ. දැන් මේක මෙහෙට දාන්න. එතකොට 180 අඩු කිරීම 40. ඒ උත්තරයක් එනවා x වෙනකොට 140යි. කවුලක් නැණි. ඊට පස්සේ 19. මිනිත්තුවකට ලීටර් 50ක ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ලීටර් 1000ක ටැංකියක් පිරවීමට ගතවන කාලය හොයන්න. මේ සූත්‍ර දාන ශීඝ්‍රතාවයේ සමානයි පරිමාවේදීම කාලය. ඒ ශීඝ්‍රතාවය කියනවා මිනිත්තුවට ලීටර් 50යි. මිනිත්තුවට ලීටර් 50යි. පරිමාව කියනවා ලීටර් 1000යි. කාලය ගන්න අපුලකට. අරස්කුලෙන් මේක මෙහෙට විතර පස්සේ 50යි කී වෙනවා. එහා පැත්තේ 1000යි. කී හොයා ගන්න දෙපැත්තම 50 වෙනවා නම් හරි. ඉන්දවල බීජවල කැපුණා 20ක් වෙනවා. ඒ කියන්නේ මිනිත්තු 20යි. මිනිත්තු 20යි. ඊළඟට 20 වෘත්තයේ කේන්ද්‍රය Oවේ x අගය සොයන්න. ඉතින් අවුලක් නැහැ. මේක අරයක් මේක අරයක්. මේක 50යි නම් මෙතනත් 50යි. පාද දෙක පාද වලට ඉස්සරහින් තියෙන සමාන විතරයි. ඉතින් මේ ත්‍රිකෝණයෙන් බලන්න. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ ඇතුළේ බාහිර කෝණය මේක සමාන වෙනවා. එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා. x සමාන වෙනවා 50 දෙකක්. හරිනේ? අපි සරල දේවල් කියනවා. 50යි 50යි එකතු කළාම 100ක් කියලා. x සමානයි 100. 21 මෝටර රථයක චලිතය දැක්වෙන දුරකාල ප්‍රස්ථාරයක් මේ දැක්වේ. මෝටර රථයේ වේගය පැයට කිලෝමීටර වලින් ලියන්න. ඉතින් මේක දුරකාලයනේ එහෙනම් දාන්න. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර කියලා කියන්නේ අතට ගන්නකො 30යි. කිලෝමීටර් 30යි. කාලය දාන්න මේක මිනිත්තු වලින් තියෙන මිනිත්තු 20ක් කියලා. මේක පැය ගන්න 60ෙන් බෙදලා දාන්න. බිඳ බිඳ ලැබුණා මේකට 1යි මේකට 3යි. ඒ කියන්නේ පැය වලින් ගත්තොත් 3ෙන් විතර. ඒ කියන්නේ 30 බෙදීම 3ෙන් විතර. ඊට පස්සේ අපිට බෙදීම ගුණ කිරීම කරන්න පුළුවන්. මේක පරස්පරය අරගෙන 3 උඩ 1 යට. මේ ගුණ කළාම 90යි. ඒ කියන්නේ පැයට කිලෝමීටර 90.
පැයට කිලෝමීටර ගණන්. ඊළඟ 22 සරල සම රතු පෑන් 3ක් සහ නිල් පෑන් 5ක් වාජනයක ඇත. සමාන එයින් ආමු ලෙස පෑනක් ගනී. ඔහුට ලැබෙන පෑනක් රතු පාටයක් වීමේ සම්භාවිතාව. සම්භාවිතාව ලියනකොට ඔයගොල්ලෝ දන්නවා ඊට උඩ ලියන්න අදාළ ගාන ඊට යට ලියන්න මුළු ගාන. දැන් තියෙන සේරම රතු පාට පෑන් 3යි නිල් පාට පෑන් 5යිනේ. සේරම පෑන් තියෙනවා 8ක්. මුළු ගාන යනවා. අපිට කියලා තියෙනවා මොන පාට එකක්ද? පෑනක් ගන්නකොට රතු පාටයක් වීමේ සම්භාවිතාව. දැන් රතු පෑන් දාන්න උඩ. රතු පාන් ගාන 3යි. ඒ කියන්නේ උත්තරේ 8න් 3. ඊළඟ 19 සන්නිකර්ෂණයට අගය හොයන්නේ. ඕකේ ඉන්නේ මීට වඩා අඩු එක්කෙනා 16 වෙනි. වැඩි එක්කෙනා 5 ඕකේ ඉන්නේ 4යි 5යි අතර ගාන. 4 දශම ගණන් වලින් ගුණ කරලා බලන්න රට උත්තරයක් එවි. ආසන්නම වගේ බලන 4 දශම ගණනක් එන්නේ. ඒක තනියෙන් කරා. ඊළඟ 24 ඛණ්ඩාංග තලයක් මත ඇති සරල රේඛාවේ අනුක්‍රමණය 2යි. කියන අනුක්‍රමණය 2යි. m කියන්නේ 2යි. සංකේතය එන්නේ අනුක්‍රමණය 2යි. ඒ සමීකරණය. ඉතින් සරල රේඛාවක සමීකරණ ලියන්න නම් අනුක්‍රමණය දැනගන්නත් ඕන අන්තක්ඛණ්ඩ දැනගන්නත් ඕන. අන්තක්ඛණ්ඩය කියන්නේ මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ කැපෙන තැන. ඒ කියන්නේ අන්තක්ඛණ්ඩය වෙන්නේ ධන 3. දැන් සමීකරණ ලියන්න පුළුවන් කෙලින්ම y සමානයි mx ධන c කියලා. එතකොට m කියන්නේ අනුක්‍රමණය 2යි කියලා දන්නවා. c කියන්නේ අන්තක්ඛණ්ඩය 3යි කියලා දන්නවා. එහෙනම් සමීකරණය එනවා කීයේ කියලා. y සමානයි 2x ධන 3 කියලා. අවුලක් නැහැ නේද? ඊළඟට 25. AB සරල රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින්ද. ඒ කියන්නේ සරල රේඛාවකට සෙන්ටිමීටර් 5ක් දුරින් කිව්වොත් ඇලෙන්නේ සමාන්තර රේඛාවක්. ඒ ඇඳලා තියෙනවනේ ඒක හරියම. ඊළඟට කියනවා A හා B ලක්ෂ වලට සමදුරි. A හා B ලක්ෂ කියන්නේ ලක්ෂ 2යිනේ. ලක්ෂ 2කට සමදුරි කිව්වොත් අඳින්න ඕන ලම්බ සමත්වයට. මෙතන තියලා ඡාපයක් ගන්න උඩින් යටිනයි. මෙතනත් තියලා ඡාපයක් ගන්න උඩින් යටිනයි. හරිම දීගේ කොහොම රේඛාවක් තියෙන්නේ. ඕක තමයි ලම්බ සමත්වය. සමදුරින් පිටි P ලක්ෂය නිර්මාණය වෙනවා. මේ දෙකේම තියෙන ලක්ෂය. මෙතන මේ කැපෙන්නේ නේ. අන්න එතන P කියලා ගන්න. අන්න ඒ ලක්ෂය හොයාගන්න P. හරි ඔච්චර ඔයගොල්ලන්ට දුන්නේ හොඳයි. දැන් කිරි ප්‍රශ්න ටික සාකච්ඡා කරේ. හරි එහෙනම් අඩුපාඩු තියෙනවා බලන්න. මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයයි පන්තිදි කතා කරන්න.